ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නා ඔයාලා හැමෝම එඩියුකේෂනල් ඇකඩමි YouTube නාලිකාවට 2025-2026 අධ්‍යයන පොත්සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින නංගිලා මල්ලිලාට මම කලින් වීඩියෝ එකෙන් දැම්මා සිංහල අනුමාන රචනා හා විචාර ප්‍රශ්න ටිකක්. අද ඔයාලට සාමාන්‍ය පෙළ විභාගයට තිබුණේ සිංහල ප්‍රශ්න පත්‍රය. මම දීපු අනුමාන වලින් 180කට වැඩි ප්‍රමාණයක් සිංහල ප්‍රශ්න පත්‍රය ඇවිල්ලා තිබුණා. ඔයත් අනුමාන බලලා සිංහල ප්‍රශ්න පත්‍රය හොඳටම ලිව්වා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් 2025-2026 අධ්‍යයන පොත්සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි පත්‍රයේ 1 2 3 කියන කොටස් තුනට මෙන්න අනුමාන ප්‍රශ්න ටික කියනවා. ඒකින්ද වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව අවසානයේ වෙනකම්ම බලන්න. ඒ වගේම ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් පහලින් තියෙන subscribe button එක click කරලා bell icon එකත් all කරලා තියාගන්න. එතකොට අපි අනුමාන වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එනවා. හරි වැඩි කතාවක් නැතුව යමු වීඩියෝ එකට. ඔයාලා දන්නවා සාමාන්‍ය පෙළ විභාගයේ ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි පත්‍රයේ කොටස් තුනක් තියෙනවා කියලා. ඒ අනුව ඔයාලට පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නයට එන්නේ ලංකා සිතියමක් හා ලෝක සිතියමක් ලකුණු කරන්න. මම දැන් ඔයාලට කියන්නම් 2025-2026 සාමාන්‍ය පෙළ විභාගයේ ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයට එන ලංකා සිතියම් අනුමාන මොනවද කියලා. මේ ස්ථාන ටික ඔයාලා ලංකා සිතියමක ලකුණු කරලා හොඳට පුරුදු වෙලා යන්න. මේ ස්ථානෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. මොකද අපි මේ අනුමාන හදලා තියෙන්නේ වසර 5කට වැඩි කාලයක සාමාන්‍ය පෙළ ඉතිහාසයේ ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරලා. දැන් ඔයාලට පේනවා ඇති 2025-2026 සාමාන්‍ය පෙළ ඉතිහාසයේ ලංකා සිතියම් අනුමාන. ඒ අනුව ඔයාලට පළවෙනි ස්ථානයේ තමා මැණික් ගඟ, දෙවෙනි ස්ථානයේ තමා දෙදුරු ඔය, තුන්වෙනි ස්ථානයේ තමා කුඹුක්කන් ඔය, හතරවෙනි එක තමා නාච්ච දුව වැව, පස්වෙනි එක තමා පොල්ගොල්ල වේල්ල, හයවෙනි එක තමා කොත්මලේ ජලාශය, හත්වෙනි එක තමා සල්ලතොට හෙවත් තලාවත, 8 වෙනි එක තමයි ලංකා පටුන, 9 වෙනි එක තමයි යාපහුව, 10 වෙනි එක තමයි පාහියන්ගල, 11 වෙනි එක තමයි යාපනය, 12 වෙනි එක තමයි ඉබ්බන් කටුව, 13 වෙනි එක තමයි කාචරගම හෙවත් කතරගම, 14 වෙනි එක තමයි නල්ලූර්, 15 වෙනි එක තමයි මඩකලපුව, 16 වෙනි එක ගාලු කොටුව. මේ ස්ථාන ටික තමයි ලංකා සිතියම් අනුමාන විදිහට එන්නේ. දැන් මම ඔයාලට කියන්නම් ලෝක සිතියම් අනුමාන මොනවද කියලා. ඒ අනුව ඔයාලට පළවෙනි ස්ථානයේ තමයි වතිකානුව, දෙවැනි ස්ථානයේ තමයි ඉස්පාඤ්ඤය, තුන්වෙනි ස්ථානයේ තමයි කැලිකට්, හතරවෙනි ස්ථානයේ තමයි හිරෝෂිමා, පස්වෙනි ස්ථානයේ තමයි ගෝව, හයවෙනි ස්ථානයේ තමයි දකුණු කොරියාව, හත්වෙනි ස්ථානයේ තමයි බතාවිය, අටවෙනි ස්ථානයේ තමයි සුමාත්‍රා දූපත, නවවෙනි ස්ථානයේ තමයි ජපන් මුහුද, 10 වෙනි ස්ථානයේ පර්සියන් බොක්ක. මේ ස්ථාන ටිකත් ඔයාලා ලෝක සිතියම ලකුණු කරලා හොඳට පුරුදු වෙලා යන්න. ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ ඔයාලට සිතියමට අමතරව රූප සටහන් දෙකක් දීලා ප්‍රශ්න අහනවා. ඒකට එන අනුමාන මොනවද කියලා මම කියන්නම්. ඒකට එන්නේ 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය පෙළ පොත් දෙකේ තියෙන රූප සටහන් දෙකක්. මම ළඟ තියෙනවා PDF එකක් 10 සහ 11 ශ්‍රේණිය වල ඉතිහාසයේ පෙළ පොත් දෙකේ තියෙන සියලුම රූප සටහන් සහ ඒවාට අහන ප්‍රශ්න ටිකත් එක්ක ඔයාලට ඒක ගන්න ඕනි නම් පහළ පළවෙනි කමෙන්ට් එකෙන් දාලා තියෙන WhatsApp group එකට එකතු වෙන්න. මම දැන් ඔයාලට කියන්නම් 2025-2026 අධ්‍යයන පොත්සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි පත්‍රයේ දෙවෙනි කොටසට එන අනුමාන පාඩම් ටික. ඒ අනුව පළවෙනි පාඩම තමයි ශ්‍රී ලංකාව ජනාවාස වීම, දෙවෙනි පාඩම තමයි ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය, තුන්වෙනි පාඩම තමයි ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය, හතරවෙනි පාඩම තමයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම, පස්වෙනි පාඩම තමයි මහනුවර රාජධානිය, හයවෙනි පාඩම තමයි ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය, හත්වෙනි පාඩම තමයි බ්‍රිතාන්‍යය යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනය. මේ පාඩම් ටිකත් ඔයාලා හොඳට පාඩම් කරගෙන යන්න. මේ වලින් තමයි ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. ඒකින්ද වැඩි අවධානයක් දෙන්න. දැන් මම ඔයාලට කියන්නම් 2025-2026 සාමාන්‍ය පෙළ විභාගයේ ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි පත්‍රයේ තුන්වෙනි කොටසට එන අනුමාන පාඩම් ටික. ඒ අනුව ඔයාලට පළවෙනි පාඩම තමයි කාර්මික විප්ලවය, දෙවෙනි පාඩම තමයි පුනරුදය, තුන්වෙනි පාඩම තමයි ලෝක මහා සංග්‍රාම හා සම්මුතීන්. මේ පාඩම් තුනෙන් තමයි තුන්වෙනි කොටසට ප්‍රශ්න එන්නේ. මේ පාඩම් තුනත් හොඳට පාඩම් කරගෙන යන්න. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට හැමදාම මේ වගේ අනුමාන ප්‍රශ්න වීඩියෝ බලන්න ඕන නම් පහලින් තියෙන subscribe button එක click කරලා bell icon එකත් all කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.